ආයිබෝවන් වණක්කම් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් කොහමද? ඉතින් අපි ඊළඟ තව vlog එකක් කරන්න යන්නේ. so WW fans ලාට ඇත්තටම thank you so much. මගේ videos වලට මාර විදියට like එකක් support එකක් දෙනවා. ඒ විදියට ඉස්සරහට අපි යමු. ලොකු ගමනක් තියෙනවා. ඔයගොල්ලෝගේ support එකක් අනිවාර්ය ඕනේ. so මගේ channel එක ඔයගොල්ලන් දන්නද ප්‍රවේ vlogs එක. ඒක subscribe කරලා like පාරක් දාලා support එකක් දෙන්න. මෙතන තියෙන පෙට්ටිය මොකද හිතන්නේ? එයා කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ හිතන්න බා. මේක තමයි WW title belt එකක් තියෙන්නේ. so WW fans ලා දන්නවා ඒ title belt එකේ තියෙන වටිනාකම. so මේ තියෙන්නේ belt එක මොකද? අපි මමත් දන්නේ ඒ වුණාට පොඩි unboxing video එකක් කරමුද? already මම box එක video කරලා තියෙන්නේ. ඒ කියන්නේ box එක open කරලා තියෙන්නේ. ඒ වුණාට අපේ ලංකාව ෆෑන්ස් ලාට වෙනුවෙන් ඔන්න අන්බොක්සිං වීඩියෝ එකක් WW ටයිටල් බොක්ස් එක. so WW ටයිටල් බොක්ස් එකක් normally එන්නේ මේ වගේ බොක්ස් එකකින් තමයි. මේ වගේ දිග බොක්ස් එක කාඩ්බෝඩ් බොක්ස් එක තමයි එන්නේ. මේක ඔයගොල්ලෝ දන්නවා WW fans ලා දන්නවා ගොඩක් මේක WW shop online එකේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් event වල තියෙනවා පොඩි පොඩි stores තියෙනවා. එහෙම නැත්නම් WW shop කියලා එහෙම තියෙනවා. ඒ වල ගන්න පුළුවන්. so අපි ඉස්සරහට මේ box එක කොහමද තියෙන්නේ කියලා මම හරියට පෙන්නන්නම්. මේ බලන්න මේ වගේ packing එකක් තමයි එන්නේ හරියට. බරයි හරි. okay බලන්න පළවෙනි box packing එක ඉවරයි. දැන් දෙවෙනි එක title එක මේ මැද ඒ කියන්නේ මැද එක තමයි වටින්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ heart එකක් වගේ මේ මැද title කියන්නේ. ඒකට guard එකක් වගේ මේ වගේ box එකක් එනවා. මේ වගේ cardboard එකක් මේ විදියට. sorry ඒක වඩුණා කරන්න දෙයක් නෑ. okay ඊට පස්සේ මේ වගේ plastic bag වල wrapping එකක් එනවා. මේ title pouch එක protect කරන්න. it's also then අපි බලමු මොකද තියෙන්නේ. so මේ තියෙන්නේ WW World Heavyweight Champion replica belt එක. so එහෙනම් guys අපි යමුද? කොහොමද මේ තියෙන pouch මේ තියෙන්නේ බලන්න. මේ පට්ට pouch එකක් මේකට එන්නේ. හරිද? ඒකට කලින් මම මේක කියන්න ඕනේ මට ඒක අමතකුණා. so මේ title එක මට ඩොලර්ස් වල කියන්න පුළුවන්. මම දන්නේ ලංකාව රුපීස් වලට කන්වර්ට් කරගන්න දැන් යන ඩොලර් රේට් එකට $499 without tax. so tax එක ඔක යනකොට තව ඩොලර් 50ක් ඇඩ් වෙනවා. මේක සමහර දවස් වලට ඔෆර් දානවා. එතකොට අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් normal ගන්නවා නම් $499. ඔෆර් දානකොට තව ඩොලර් 100ක් අඩු වෙනවා. හරිද? එහෙනම් ඕපන් කරමුද? WW fans අපේ ලංකා කට්ටියට unboxing එක WW World Heavyweight Champion title එක. ඊට පස්සේ මෙන්න මේ වගේ wrapping එකක් කියනවා brothers sisters. මේකක් දැම්මා. actually ඔන්න මේකක් දැම්මා. don't worry. so ඔන්න ඊළඟ රැප් එක බලන්න කොයිතරම් ගාඩ් එකක් දීලා තියෙනවද කියලා ටයිටල් බෙල්ට් එකට. so මේ වගේ ටිෂු කෑල්ලක් එකක් එනවා. ඒකත් අපි රිමූව් කරා. මේ වගේ තව බලන්න කොයිතරම් මේ ටයිටල් බෙල්ට් එකට උන් දාලා තියෙන්නේ සේෆ්ටි එක. ඊට පස්සේ මොකද ස්ක්‍රැච් මොකක් හරි වෙන්නේ නැතුව
සෝ මම මේ පොලිතින් එක මෙතන තියා ගන්නවා නැත්තම් මොකද ටයිටල් එක මේ ටේබල් එක උඩ තියෙන නිසා. ඊට පස්සේ මේ වගේ ස්පොන්ජ් එකක් එනවා මැද ආර්ට් එකට. ඔන්න බලා ගන්න. හරිද? ඕකේ. අපිත් මේකත් අයින් කරමුකෝ. හරිද? මේකත් අයින් කරා. ෆයිනලි අපි ඇවිල්ලා ඉන්නේ WW World Heavyweight Champion title එකට. ඔයගොල්ලන් රෙඩිද? රෙඩි වෙන්න කලින් මගේ channel එක subscribe කරලා like පාරක් දාලා share කරන්න. එහෙනම් ඔන්න මේක remove කරා. ඔන්න World Heavyweight Champion title belt එක. So guys බලා ගන්න. ඔන්න මේක තමයි WWE එක World Heavyweight Champion title belt එක. So දැනට තියෙන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. ගුන්තර් ළඟ තමයි තියෙන්නේ. උනාට WrestleMania ඊට පස්සේ Jey Usoට යන්න ඉඩ තියෙනවා. but මේ title ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේක තනිකර metal. හරිද? පළවෙනි එක මේක metal. මේ metal එක මේ ඔක්කොම leather. හරිද? මේ side plate තියෙනවනේ. මේ side plate එක අපිට change කරගන්න පුළුවන්. දැන් නිකන් example කියමුකෝ tribal chief Roman නම් මෙතන තියෙනවා Romanගේ logo එක. ඒක මාරු කරගන්න පුළුවන්. ඒකට වෙනම ගාණක් තියෙනවා. මට මතක නැහැ. $100 වගේ යනවා. so එතකොට අපිට ඕන දැන් කියමුකෝ Jey Uso දින්න කියලා Jey Usoට title මේ side plate එකක් තියෙනවා. ඒ ටික අපිට මාරු කරගන්න පුළුවන්. මේක තමයි heart එක. ඒ කියන්නේ මේ heart කියන්නේ මොන්න මේක තමයි බලන්න මේ logo එක තියෙන ලස්සන ඔයගොල්ලන්ට පේනවා දන්න මේ තනිකර metal එක gold metal එක තියෙන්නේ gold polish එක මේවා fade වෙන්නේ සමහර metal දන්න ඔයගොල්ලෝ මේ fade වෙනවා ඒ වුණාට මේවා fade වෙන්නේ හරිද මේ leather belt එක හරිද ඇත්තම මේ leather එක original leather එක සාමාන්‍ය මේක කිලෝ 10ක්වත් තියන්න ඕනේ ඒ තරම් බරක් තියෙනවා ඔයගොල්ලන්ට මම මේ කිව්වට දෙන්න මේක උස්සලා බලනකොට තමයි ඔයගොල්ලන්ට දන්නේ මේක ඔරිජිනල්ද නැද්ද කියලා මේ සමහර කට්ටිය කියනවනේ මේ දින්නේ මේ වගේ එකක් තමයි ඔරිජිනල් එකේ දෙන්නේ මෙතන තියෙනවා WW authorized කියලා මේ වගේ ඒගොල්ලන්ගේ බැච් එකක් දාලා මේ ඔරිජිනල් WW shop එක ගත්ත කියලා මෙහෙම තියෙනවා so WW fans ලාට title belt එක ගන්න ඕන නම් අනිවාර්ය WW shop එක විතරක් ගන්න වෙන පිට third party වල ගන්න එපා fake තියෙනවා fake වලට අවු වෙන්න එපා so මේ අනිත් එක මේ වගේ title belt එක දාන්න ඇංගස් තියෙනවා ඇංගස් එක $24ක් so මම already ඇංගස් 10ක් order කරලා තිනවා on the way so ඊට පස්සේ මගේ කාමර මම ඔයගොල්ලන් කාමරේට මම vlog එකක් කරලා පෙන්නන්නම් so as a fan WW fans slow motion එක පෙන්වන්නද හරි so මාර මේ ගතියක් තියෙන්නේ මේ තනිකර gold polish එක තියෙන්නේ එතකොට ඔයගලන්ට ඒක දිලිසෙනවා වැඩි දිලිසෙනවනේ කියන්නේ okay so මේක තමයි WW World Heavyweight Champion title belt එක so WW fans ඔන්න අපේ ලංකාව වෙනුවෙන් unboxing එකක් කරා දැන් පළවෙනි එක තව තියෙනවා 9ක් අපි එමිටම කරමු one by one so මම මේක ළඟට ඔයගලන්ට zoom කරලා පෙන්නන්න කොහොමද මේක තියෙන style එක ඒ ටික ඔක්කොම මම පෙන්නන්න ඒ වගේ WW පොඩි දෙයක් කියන්නත් ඕනේ මම language එකකින් කරනවා හරිද language දෙකක් කියනවා දන්නවා මම tamil කියලා so මම tamil වල සිංහල වලත් කරනවා so දෙපැත්තම මාරුවෙන් මාරුව vlog කරනකොට මම දන්නවා fans ලාට පොඩ්ඩක් අපේ කට්ටියට අවුලියයි කියලා ඒ වුණාට ඔයගොල්ලන්ට අවුල් වෙන්න එපා අපි ඉස්සරහට දිගට ගේමක් ගාමු මේ මොකද wrestling වල ගොඩාක් දුරට මම ඇවිල්ලා තියෙන්නේ superstars ලා ඉඳලා අනිත් එක staff ඒ community එකේ ඉන්න set එකේ මේ ඇමරිකාවේ ඉන්න WWE fans ලා වෙනුවෙන් අපේ ලංකාව flag එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. so
සෝ ඒක මං ඇත්තටම සතුටයි මොකද මම පටන් ගන්නකොට ওই විදිය නෙවෙයි පටන් ගත්තේ නිකන් බලන්ඩ කීපු එක ඊට පස්සේ ඒ ෆ්ලෑග් එක ඉට්‍රෙච් එක දැන් ගොඩක් තුරට අපි අපේ ලංකාව මං ඇත්තටම සතුට වෙන අපේ ලංකාව ගැන මොකද ශ්‍රී ලංකන්න ඔවා දන්නවා යුනිවර්සල් චැම්පියන් කොඩි රෝඩ්ස් අපේ එමාත්තක මාර හොඳයි පර්සනල් විදියට සුපස්ටාස් ගොඩක් අපේ ලංකාව ගැන දැන් අඳුරගන්න තියෙනවා සෝ ඉන් ෆචර් එන්ඩ ඉඩ තියෙනවා බට් නොට් ඉවන් පල්ට නෙවෙයි විසිට් එකට සෝ මං ඒක ෆුල් ට්‍රයි එකක් දෙනවා එම විසිට් එකට එකන්ගෙන්ට එවගේ ඔන්න පළවනි අන්බොක්සිං වීඩියෝ එකක් කරා එවගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා ලයික් පරක් දාලා සපෝට් එකක් දෙන්න ප්‍රවය බ්ලොග්ස් එකට මං ට්‍රැවලුත් කරනවා W කරනවා ටැමිල් වලත් කරනවා ඔයි වගේ එක එක කරනවා යොක්කුම මල්ල අපිට සපෝට් එකක් දෙන්න ඔගුලොන්ගේ සපෝට් නතුව මට ඉස්සරහට යන්න බෑ එනම් සෝ බලන්ඩ මේ මැද තියෙන ලෝගෝ එක සෝ මේ තනිකර මෙටල් එකේ මේ සිංහයෝ තියම ඉන්න ලයින් ඒකොතම තියන්නේ මේ ප්ලේට්ස් එක මේ තියෙන්නේ ඔගොල මේ විදියට මෙතන තියෙන මට අවුලක් ටයිටල් බෙල්ට් එක මේ විදියට අපිට ප්ලග් කරන්න පුළුවන් සෝ අපිට ඕන විදියට මම එක්සැම්පල් එකක් පෙන්නන්නම් මේම කරාට පස්සේ මේම තියාගන්න පුළුවන් ඕකේ සෝ අපි නෝමලි මේ විදියට තමයි රෙස්ලිං මැච් වලට එහෙම අරන් යන්නේ කොහමද පාරද සුපිරිනේ එහෙනම් WWE fans let's go the next vlog එක තව ටයිටල් එකට ඉස්සරහට තව ටයිටල් මම අන්බොක්සිං කරනවා ජෝන් සීනාත් රිටයර් වෙන්න යනවා මේ හීල් ටර්න් එකක් වෙලා තියෙනවා බට් ජෝන් සීනා fans අපි කවදාත් always අපේ childhood හීරෝ බලාගන්න මේ කාමරේ මම ඔයාලට පෙන්නන්න පස්සේ දවසක් මේ කාමරේ තියෙන්නේ මොකද WWE තනිකර all WWE items ඒ ටික සෙට් එක තමයි එහෙනම් thank you guys ඊළඟ වීඩියෝ එක හම්බෙමු see you bye bye